ඔය මස් කට්ට තව ලේව කන්න එපා. කොච්චර සූප්පු කරත් මස් රහකාවට ඔකේ මස් නෑ. ඕනනම් තව ලේව කාලා බලන්න. අන්තිම ඔබ දන්නේම නැතුව ඔබට ඔය රහ දැනෙන්නේ ඔබේ කටේම තුවාල හැදිලා එන ලේවල රස. මස් කට්ට ලේව කන්න ගිහිල්ලා. ඔබේ කටේම තුවාල වල ලේ රසය ඔය දැනෙන්නේ පින්වතුනි. හිතුනේම නෝනට කන්න දුන්නොත්, දරුවන්ට කන්න දුන්නොත් ඒක තමයි සාර්ථකත්වය කියලා. හොඳ ව්‍යාපාරයක් ගොඩනගලා පිරිසකුත් සේවයට අරගෙන ලෝකෙටම පේන්න වැජබිලා ඉන්න පුළුවන් ඒක තමයි සාර්ථකත්වය කියලා. තාම මේ පාරවල් වල නම් ඔබ යන්නේ. දුවේ පුතේ යන්න. දුවලා දවසක ඔබට හොඳටම හති වැටේ. හොඳටම තෙහෙට්ටු වෙයි. හොඳටම හෙම්බත් වෙයි. එදාට හැරිලා බලන්න පොඩ්ඩක්. එදාට අපි ජීවතුන් අතර හිටියොත් එදාට අපි හිටියේ නැත්නම් සමා වෙන්න. එතකන් දුවන්. මට ජීවිතය ගැන විශ්වාස නැහැ. මට දහම් විශ්වාසයි. ඒකයි කියන්නේ තවත් ලත වෙවි ඉන්න එපා කියලා. අස්සය පැනලා ගියාට පස්සේ පින්විතනේ මොකටයි ස්ථාලේ වහන්නේ? දැන් වැඩක් නැහැ නේ ගැන කතා කරලා.